වෙනිස්ුවෙලාවේ මේ මොහොතේ සිදුවෙමින් පවතින දේවල් ගැනයි මේ විග්‍රහය. අද අපි ගැඹුරින්ම කතා කරන්නේ ඇමරිකානු හමුදා මෙහෙයුමකින් ජනාධිපති නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගත්ත සිද්ධියත් ඒකෙන් ක්ෂණිකව ඇති වෙලා තියෙන ප්‍රතිවිපාක ගැනත් තමයි. අද උදේ ඒ කියන්නේ 2026 ජනවාරි 3 වෙනිදා ළයම වෙනිස්ුවෙලාවේ තත්ත්වය එකපාරටම සම්පූර්ණයෙන්ම උඩු යටි කරුණා. ඒකට හේතුව තමයි රට ඇතුලේ දියත් වුණු දැවැන්ත ඇමරිකානු හමුදා මෙහෙයුමක්. මේ මෙහෙයුමේ ප්‍රධානම ඉලක්කය උනේ ජනාධිපති නිකොලස් මදුරෝව අල්ලා ගැනීම. ABC නිවුස් සහ CBS නිවුස් වගේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන විදියට මේ මෙහෙයුම අතරතුරදී ජනාධිපති මදුරෝවයි එයාගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්වයි දෙන්නවම අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ එක්කම අගනුවර වෙන කරාකාස් සහ මිරාන්ඩා අරාගුවා වගේ අවඩ පළාත් වලින් එක දිගට පිපිරීම් වාර්තා වෙලා තියෙනවා. සමහර අය කියලා තිබුණා අහසේ ලොකු ගිනි බෝලයක් දැක්කා චීලත්. හොඳයි. මේ නාටකීය සිදුවීම් වලින් පස්සේ අපි දැන් බලමු දැනට වෙනිසියලාවේ තියෙන තත්ත්වය මොකද්ද? ඉස්සරහට මොනවා වෙන්න පුළුවන්ද කියලා. CBS නිවුස් කියන විදිහට මේ කතා කරන මොහොතේ වෙද්දිත් ජනාධිපති මදුරෝව අරගත්තු විශේෂ ඇමරිකානු හමුදා ගුවන් යානය නිව්යෝක් නගරයේ බලා පියාසර කරමින් ඉන්නේ. එහෙම අරන් යන්නේ එහි ෆෙඩරල් අධිකරණයකට එයාව ඉදිරිපත් කරන්නයි. මේ අතර දවල මන්දිරයේත් නිල ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. අල් ජසීරා පුවත් සේවයේ එක වාර්තා කරන විදිහට ජනාධිපති ට්‍රම්ප් කියලා තියන්නේ ආරක්ෂිත බලහුවමාරුවක් වෙනකන් ඇමරිකාව වෙනිස්ුවෙලාවේ පාලනේ බාරව ඉන්නවා කියලයි. හැබැයි මේ මෙහෙයුමේ බුද්ධ්‍යංශ පැත්ත ගැන බලද්දි හරිම තීරණාත්මක දෙයක් CBS නිවුස් වාර්තා කරනවා. ඒ තමයි වෙනිස්ුවෙලානු ආණ්ඩුවේම ඉහළ තනතුරක හිටපු CIA ඔත්තුකාරයෙක් තමයි මදුරෝ හැංගිලා හිටපු තැන ගැන තොරතුරු දීලා තියෙන්නේ. ඇත්තටම මේ තොරතුරු තමයි මේ මෙහෙයුම සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ නැත්තේ. හොඳයි. අපි දැන් බලමු මේ වගේ දැවැන්ත හමුදා මැදිහත් වීමකට පාර කැපුණේ කොහොමද කියලා. මොකද මේක එක රැයකින් වුණු දෙයක් නම් නෙවෙයි. මේ தත්ත්වය ටිකෙන් ටික උග්‍ර වුණේ මෙහෙමයි. මුලින්ම ට්‍රම්ප් ආණ්ඩුව මදුරෝව ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙක් විදියට නම් කළා. ඊට පස්සේ එයාව අල්ලලා දෙන කෙනෙක්ට ලොකු මුදල් තෑගක් ප්‍රකාශයටපත් කළා. ඊටත් පස්සේ ඒ කියන්නේ ගිය දෙසැම්බරේ CNN වාර්තා කළා මද්ද්‍රව්‍ය ප්‍රවාහනයට පාවිච්චි කරනවා කියලා සැක කරන වරායකට CIA එකෙන් ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කළා කියලා. අද වෙච්ච මේ මෙහෙයුම තමයි ඒ හැම දෙයකම කූට ප්‍රාප්තිය. ABC නිවුස් වාර්තා කරන විදිහට ට්‍රම්ප් ආණ්ඩුව මදුරෝව අල්ලලා දෙන්න නියම කරලා තිබුණු තෑගි මුදල තමයි මේ. ඩොලර් මිලියන 50ක්. මේක සුළුපටු ගාණක් නෙවෙයි. මේ දැවන්ත මුදලෙන්ම පැහැදිලි වෙනවා එයාව අල්ලගන්න කොච්චර ලොකු වමනාවක් තිබුණද කියලා. ඉතින් ඇමරිකාව කරපු මේ මෙහෙයුමට රට ඇතුලෙන් සහ පිටරටවල් වලින් ලැබෙන ප්‍රතිචාර මොන වගේද? අපි දැන් මේ පැත්තට හැරමු. මෙතනදී අපිට එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර කතා දෙකක් අහන්න ලැබෙනවා. ඇමරිකාව කියන්නේ මේක කලේ ආරක්ෂිතව බලය පවරන්න කියලා. ඒත් වෙනිස්ුවෙලානු රජය මේක හඳුන්වන්නේ බරපතල හමුදා ආක්‍රමණයක් විදිහට. වහාම ප්‍රතිචාරයක් විදිහට වෙනිස්යුලානු රජය එයාලගේ ජාතික ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අතරේ රුසියාවයි කොලොම්බියාවයි වගේ රටවල් මේ වෙද්දිත් ඇමරිකානු ප්‍රහාරය තදින්ම හෙලා දකිමින් නිවේදන නිකුත් කරලා ඉවරයි. මේ හැම සිදුවීමක්ම මැද්දේ වෙනිසියුලාවේ අනාගතය ගැන හරිම බරපතල ප්‍රශ්න කිහිපයක් දැන් මතුවලා තියෙනවා. තීරණාත්මකම ප්‍රශ්නේ මේකයි රටේ නායකයා අත්අඩංගුවේ විදේශ හමුදාවක් తాවකාලිකව රටේ පාලනය අතට අරගෙන ඉතින් මේ මැදිහත් වීමේ දිගුකාලීන ප්‍රතිවිපාක මොනවා වෙයිද වෙනිසියුලාවේ ජනතාවට ඒ වගේම මුළු කලාපයේම ස්ථාවරත්වයට මේක කොහොම බලපයිද මේ හැම ප්‍රශ්නකටම උත්තර ඉස්සරහට එන දවස් සහ සති කිහිපය ඇතුළත අපිට බලා ගන්න පුරම් වේවි.